Hello children. අපි ඔයගලන්ට ගෙනාවා vocabulary video මාලාවක් ගේනවා කියලා පොරොන්දු වුණා. අපි ඒකේ දෙවෙනි වීඩියෝ එක තමයි අද මේ ගේන්න හදන්නේ. අපි මේ වීඩියෝ එකෙත් පුතේ sentence 10ක් කතා කරනවා. vocabulary 10ක් කතා කරනවා. ඒක ඔයගලන්ට ගොඩක් useful වෙයි. අපි දැන් බලමු. පළවෙනි එක. number 1. අපි හැම විටම උත්සාහ කරන්නේ රටට හොඳ ඵලදායී පුරවැසියෝ බිහි කරන්න. හැම දෙමව්පියන්ම හැම ගුරුවරයෙක්ම හැම විටම try කරන්නේ රටට ඵලදායී පුරවැසියෙක් බිහි කරන්න. අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ ඵලදායී පුරවැසියෙකු වීමට ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා කියන එකට ගන්නවා පුතේ ආරම්භය aspire. ඵලදායී පුරවැසියෙකු වීමට ප්‍රාර්ථනා කරනවා. aspire to be a fruitful citizen. ඒක තමයි අද අපේ number 1 vocabulary එක. aspire to be a fruitful citizen. citizen කියන්නේ පුතේ පුද්ගලයෙක් කියන අදහස. මෙතන ඔයගලන්ට බොහොම important word එකක් තියෙනවා. ඒ තමයි fruitful. ඵලදායී කියන අදහස. ඵලදායී පුරවැසියෙකු වීමට ප්‍රාර්ථනා කරනවා. aspire to be a fruitful citizen. number 2. අපි කොහොමද කියන්නේ? අපි දන්නවා ඕනෑම පුද්ගලයෙකුට තියෙනවා හද ගැස්මක්. එතකොට අපි කොහොමද කියන්නේ සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම? එහෙම නැත්නම් පොදු ජනතාවගේ හද ගැස්ම. පොදු ජනතාව සාමාන්‍ය ජනතාව කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? common people. හද ගැස්මට අපි පාවිච්චි කරන වචනේ තමයි පුතේ pulse. සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම. The pulse of the common people. Pulse of the common people. number 3. අපි තුන්වෙනි sentence එක බලමු. අපි හැමෝටම තියෙනවා පුතේ talents. මොනවද මේ talents කියන්නේ? දක්ෂතා නැත්නම් කුසලතා. අපි හැම විටම උත්සාහ කරනවා හැම children ගෙම talent එක එළියට ගන්න. හෙලි දක්වන්න. හැබැයි සමහරක් දරුවන්ගේ තියෙනවා talents එකපාර එළියට එන්නේ නැහැ. ඒවා හැංගිලා තියෙන්නේ. සැඟ වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ සැඟවුණු දක්ෂතා හෙලි දක්වීම? හෙලි දක්වනවා. දක්ෂතා නැත්නම් කුසලතා talents සැඟවුණු hidden talents සැඟවුණු දක්ෂතා හෙලි දක්වනවා. display කරනවා. ඒකට ඉංග්‍රීසි වලින් කියනවා display. එහෙනම් සැඟවුණු දක්ෂතා හෙලි දැක්වීම. display the hidden talents. number 3. Let's move to the number 4. අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවන්ගේ සාමාන්‍ය මානසිකත්වය ගත්තම හොඳ මට්ටමක තියෙනවා. නමුත් සමහරක් දරුවන්ගේ දැන් මේ වැඩත් එක්ක අපි හිතමුකෝ අපේ සබ්ජෙක්ට් වල තියෙන ගැටලුත් එක්ක නැත්නම් රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ගොඩක් දුරට සමහරුන්ගේ මානසිකත්වය අවුල් වෙනවා. අපි මානසිකත්වයට කියනවා පුතේ ඉංග්‍රීසියෙන් mentality. එතකොට මේ මානසිකත්වය අවුල් සහගත නම් අවුල් වෙනවා නම් අපි ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අවුල් සහගත මානසිකත්වය. muddled mentality. මම විශ්වාස කරනවා මේ වචන ඔයගලන්ට ගොඩක් උදව් වෙයි. සපෝට් කරයි ඔයගලන්ගේ වැඩවලට. ඉංග්‍රීසි essays වලට, letters වලට, notice වලට ඕනම දෙයකට ඔයගලන්ට use කරන්න පුළුවන් වෙන්න තමයි මේ words අපි දීලා තියෙන්නේ. number 5 බලමු අපි. අපි දන්නවා රටක ගත්තම ඕනෑම රටක තියෙනවා සේවා කියලා දෙයක්. ඒවට ඉංග්‍රීසි වලින් කියන services. නමුත් ඕනෑම රටක තියෙනවා හදිසි සේවා කියලා දෙයක්. අපි හදිසි සේවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? emergency services. Let's move to the number 5, emergency services. Now look at the 5 vocabularies in this board. You can see well. අපි මේ පහ දිහාම අවධානය යොමු කළොත් පුතේ මේ පහේ අදහස idea එක මම පොඩ්ඩක් shortly නැවත කියන්නම්. number 1, aspire to be a fruitful citizen. ඵලදායී පුරවැසියෙකු වීමට ප්‍රාර්ථනා කරනවා. Number 2,
pulse of the common people. පොදු ජනතාවගේ හදගැස්ම. එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම. Number 3, display the hidden talents. සැඟවුණු දක්ෂතා එලි දක්වනවා. Number 4, muddle mentality. අවුල් සහගත මානසිකත්වය. Number 5, emergency services. හදිසි සේවා. මම හිතනවා මේ පහ පැහැදිලි කියලා. අපි ඊළඟ පහට යමු. Let's move the another 5 words. අපි බලමු පුතේ number 6 මොකක්ද කියන එක. අපි දන්නවා අපි හැමෝටම තියෙනවා ජීවන බර කියන එක. ජීවත් වීමට හැමෝම ලොකු සටනක් කරනවා. අපි කියමු සිංහලෙන් එක ජීවන බර. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? burden of living. ජීවන බර කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ burden of living. burden of living is the number 6. Now let's move to the number 7. We බලමු number 7. අපි හැමෝටම ඉන්නවා දෙමව්පියෝ. All we have parents. මේ දෙමව්පියෝ ගොඩක් උත්සාහ කරනවා හැම විටම දරුවන්ට ඉහළ තැනකට ගේන්න. දෙමව්පියෝ ඒ වෙනුවෙන් සෑහෙන කැප වෙනවා. අප කැප වෙලා දරුවෝ වෙනුවෙන් මහන්සි වෙනවා. අපි කොහොමද පුතේ කියන්නේ අප කැප වූ දෙමව්පියන්? නැත්තම් බොහෝ ලෙස කැප වූ දෙමව්පියන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? දෙමව්පියන් නම් ඔයගොල්ලෝ දන්නවා parents. කැප වූ දෙමව්පියන්, අප කැප වූ දෙමව්පියන්. Dedicated parents. Now look at the number 7 word, dedicated parents. Dedicated parents. Let's move to the number 8. අපි බලනවා number 8 එක මොකක්ද කියලා. අපි දන්නවා අද කාලේ තියෙන තාරුණ්‍ය දිහා අපි බලමු. youth එක දිහා ගත්තම ගොඩක්ම අපිට පේන්න තියෙන තාරුණ්‍ය නොමග ගිහිල්ලා. නිකන් අයාලේ ගිහිල්ලා. කියන්නේ යන්න ඕන පැත්තට නෙවෙයි වෙනත් දිශාවකට යමු වෙලා. අපි කොහොමද කියන්නේ අයාලේ ගිය තාරුණ්‍ය නැත්තම් නොමග ගිය තාරුණ්‍ය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? misdirected youth. misdirected youth. Number 9. ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා අපි ජීවත් වෙන්නේ බොහොම තරඟකාරී සමාජයක. හැම විටම අපි තරඟේ ඉන්නේ. දෙමව්පියොත් තරඟේ, දරුවොත් තරඟේ, এডুকেෂන් එක සඳහා ලොකු තරඟයක් තියෙනවා. අපි කොහොමද පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ තරඟකාරී සමාජය? සමාජයට අපි ඉංග්‍රීසියෙන් කියනවා society. තරඟකාරී competitive. තරඟකාරී සමාජය competitive society. Number 9, competitive society. Let's move to the number 10, the final one for today. අද දවසේ අවසාන මේ වීඩියෝ එකේ අවසන් වචනය. අපි හිතනවා අපිට හෙටින් පස්සේ අපිට උදා වෙන හැම දවසක්ම ප්‍රසන්න දවසක් වෙන්න ඕනේ. සහ ප්‍රීතිමත් දවසක් වෙන්න ඕනේ. විනෝදකාමී දවසක් වෙන්න ඕනේ කියලා. කොහොමද අපි කියන්නේ ප්‍රසන්න සහ ප්‍රීතිමත් දවසක් වෙන්න ඕනේ කියලා ඉංග්‍රීසියෙන්? අපි හිතනවා හැමෝටම උදා වෙන හැම දවසක්ම ප්‍රසන්න සහ විනෝදකාමී දවසක් වෙන්න ඕනේ. නැත්තම් ප්‍රසන්න සහ ප්‍රීතිමත් දවසක් වෙන්න ඕනේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ප්‍රසන්න, pleasant. සහ කියන එක නම් ඔයගොල්ලෝ දන්නවා and කියන එක අපි use කරනවා ඒ වෙනුවට. ප්‍රීතිමත් නැත්තම් විනෝදකාමී, enjoyable. දවසක් කියන එකට පුතේ අපි day කියන word එක use කරනවා. ප්‍රසන්න සහ ප්‍රීතිමත් දවසක්. Pleasant and enjoyable day. හරි. මම හිතනවා පුතේ ඔයගලන්ට මේ වචන පහත් පැහැදිලි කියලා. මම නැවත වරක් මේක පොඩ්ඩක් මතක් කරන්නම්. Look at the whiteboard well. Number 6, burden of living. ජීවන බර. Number 7, dedicated parents. අප කැප වූ දෙමව්පියන්. Number 8, misdirected youth. අයාලේ ගිය තාරුණ්‍ය නැත්නම් නොමග ගිය තාරුණ්‍ය. Number 9, competitive society. තරඟකාරී සමාජය. Number 10, the final one, pleasant and enjoyable day. ප්‍රසන්න සහ ප්‍රීතිමත් දවසක්. මම හිතනවා පුතේ මේ ටිකත් ඔයගලන්ට පැහැදිලි කියලා. මම හිතනවා මේ වචන 10 ඔයගලන්ට ගොඩක් important way ඔයගලන්ගේ English language එක improve කරගන්න.